හයි ඔන්න කාලෙකට පස්සේ අදත් ලස්සන බ්ලොග් එකක් අරගෙන මම ආවා. ඉතින් ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් කෙනෙක් ප්‍රාර්ථනා කරන ගමන් එහෙනම් අපි යමු අද vlog එකට. ඔයාලා හැමෝම කවිය නම YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද vlog එකෙන් මම ඔයාලත් එක්ක share කරගන්න හිතුවේ අපි ගියපු down south vlog එක. මම ඔයාලගෙන් ප්‍රශ්නයක් අහන්නද? ඉතින් ඔයාලා කියන්නකෝ ඔයාලට down south ගැන කිව්වහම, ඒ කියන්නේ ගාල්ල පැත්ත ගැන කිව්වහම ඔයාලගේ හිතට එන්නේ මොන වගේ දෙයක්ද? ඉතින් අමතක නොකර ඔයාලගේ අදහස කමෙන්ට් එකක් දාගෙන යන්න. ආදර මල් වල පාට කියන්නද ඒ වගේ ලස්සන තව නෑ. ඉතින් ඔන්න මම ආවා මම ආසම තැනට. ඉතින් මේ ලංකාවෙන්, ඒ කියන්නේ අපේ රටෙන් මම ආසම තැන තමයි ගෝල් කියන්නේ. විශේෂයෙන්ම ගෝල් ෆෝර්ට් එකේ අර තියෙන පුංචි රෙස්ටොරන්ට් ඒරියා එකක්. අන්න එතනට තමයි මම ගොඩක්ම ආස. මොකද මගේ ජීවිතේ මම කවදාවත් එතනට ගිහින් තිබුණ නැහැ. අද ආවේ ගාලු කොටුව බලන්න නෙමෙයි, ඒ රෙස්ටොරන්ට් ඒරියාස් ටික පොඩ්ඩක් බලලා ෆොටෝස් ගහන්න. ඒ වගේ ලස්සන තව නෑ. නීදුම් පිනි පොද ඇස වසන් කළ. ඉතින් ඔන්න පුංචි වෝක් එකක් දාලා ෆොටෝස් ටිකත් ගහලා අපි දැන් ආයෙ පිටත් වුණා ජංගල් බීච් එකට යන්න. මොකද මීට අවුරුදු 2කට විතර කලින් ඇවිල්ලා තිබුණාට ඊට පස්සේ ආයෙ ආවේ නැහැ. අනික එතන තියෙන හරිය අමුතු වයිබ් එකක් නේ. ඒ වයිබ් එකට අතර පොඩ්ඩක් විතර කැමති නිසා සහ අපේ අනිත් තුන්දෙනාට නාන්න ඕනි වුණා. ඉතින් ඒකත් නිසාම අපි තීරණය කරා අපි ජංගල් බීච් යනවා කියලා. සමනල් සිහිනය පිපුණා. සමනල් සිහිනය පිපුණා. ඔන්න ඉතින් අපි ගිය පාර යනකොට මේ වගේ තැනක් තිබුණේ නෑනේ. ඉතින් ඔන්න මේ පාර යනකොට ගොඩාක් අමාරුවෙන් තමයි ගියේ. කොච්චරනම් දුෂ්කර වුණත් අවසානයේ ලස්සනයි කියලා දන්න නිසා ඉතින් අපි මොන බාධක ආවත් ඒ බාධා මැදින්ම ඔන්න ඉතින් බීච් එකට ආවා. ඉතින් මම ජංගල් බීච් එකට දෙපාරක් ආවා මේකත් එක්කම. ඉතින් කලින් පාර යනකොට මෙච්චර ක්‍රවුඩ් එකක් නම් හිටියේ නැහැ. නමුත් ඉතින් මේ පාර ක්‍රවුඩ් එකක් හිටියා. but it's okay. ඉතින් අපි තීරණය කරා ආව එක මොනවාම හරි කාලා මෙතන චුට්ටක් එන්ජොයි කරලා ගියොත් හොඳයි කියලා. ඉතින් ජංගල් බීච් එකට එන ඔයාට ඕන තරම් සන්බෙඩ්ස් යූස් කරන්න පුළුවන්. හැබැයි ඒ වගේම එයාලගේ රෙස්ටොරන්ට් වලින් අපි මොනවාම හරි දෙයක් බයි කරන්න ඕනේ. ඉතින් අපි තීරණය කරා එක් ඔත්තු එකක් සහ කොකා කෝලා එකක් ගන්න. ඉතින් මේ වෙනකොට නම් අනිත් තුන්දෙනා නාන ගමන් තමයි ඉන්නේ. පස්සේ එයාලටත් එන්න කියලා අපි මේ විදිහට එන්ජොයි කරා. ඇත්තටම ගාල්ල කියලා කියන්නේ අමුතු වයිබ් එකක් දෙන අමුතු ප්ලේස් එකක්. මගේ ජීවිතේ මම වැඩිපුරම යන්න ආස තැන කොතනද කියලා කිව්වොත් මම කියන්නේ ගාල්ල සහ ගෝල් ෆෝර්ට් එක. ඉතින් ගෑනු ළමෙක් විදිහට එයා යාගේ ජීවිතේ රිලැක්සිං එක තෝරගන්න එයා ආසම ප්ලේස් එකනේ. ඉතින් මගේ ජීවිතේ මට රිලැක්ස් එකක් දැනෙන බෙස්ට් ප්ලේස් එක තමයි ගෝල් ෆෝර්ට් කියන්නේ. ඉතින් ওই විදිහට තමයි අද අපේ චාරිකාව අවසන් වෙන්නේ. ලබන සතියේ තවත් ලස්සන බ්ලොග් එකක් අරගෙන ඉක්මනටම එනකම් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. බයි.